මැනිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා මැනිකේ මම ආයේ ගෙදර එනවා. තෙරුවන් සරණයි. අපි තව සින්දුවක් බලමු මේ අධ්‍යාත්මික නේද? ආධ්‍යාත්මික පැත්තට හරවගෙන ඇත්තටම මේ සින්දු නැත්නම් මේ ගීත ලියපු ගීත රචකයා. එතකොට ඒවට තාල් නිර්මාණය කරපු ඊට පස්සේ මේ ගීතේ ගායනා කරන ගායකයා මේ තේරුම දන්නේ නැතුව ඇති. භාවනා යෝගියෙක් සතියෙන් නැත්නම් සිහියෙන් ගීතයක් අහනකොට ගීතයකට සවන් යොමු කරගෙන ඉන්නකොට ඒ භාවනා ජීවිතයට අදාළ විදිහට තමයි ඒක වැටහෙන්නේ. ඉතින් අන්න එහෙම වැටහිච්ච විදිහක් තමයි මම මේ ප්‍රකාශ කරන්න යන්නේ. එතකොට අපිට පුළුවන් ඕනිම ගීතයක් සිහියෙන් අහගෙන ඉන්න. දැන් අපි ගීතයක් අහගෙන ඉන්නකොට අපි ඒකේ පළවෙනියටම අහුවෙන්නේ ඒකේ මියුසික් එකට නේද? අර දඩබඩ ගාලා ගහනවනේ මියුසික් එක. ඒකට තමයි අපි අහුවෙන්නේ. ඊට පස්සේ ගීතයේ තේරුම අපිට යන්නේ නැහැ මනසට. මොලේට. ඉතින් ඊට පස්සේ අපි අර මියුසික් එකත් එක්ක සින්දුව කියන ගායිකාව හෝ ගායකයාගේ රූපෙට අපේ හිත යනවා. නේද? විශේෂයෙන් පිරිමි පාර්ශවයට නම් ගායිකාවක් නම් සින්දුව කියන්නේ ඒ පැත්තට හිත යොමු වෙනවා. කාන්තාවන්ට නම් ඒ පිරිමි ගායකයෙක් නම් ගීතේ කියන්නේ ඒ ගායකයාගේ රූපෙට තමයි සිහිය යොමු වෙන්නේ. ඊට පස්සේ අර ගීතයේ ගීතෙන් දෙන රළු අර්ථය. දැන් මම මේ කියන්න හදන ගීතය ගත්තොත් එහෙම මැනිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා. අන්න ඒ ගීතේ මම ගත්තේ. ඒතර බැල්මටම ඒකේ තියෙන්නේ තමන්ගේ බිරිඳට ස්වාමියා කියන කතාවක්. ස්වාමියා තමන්ගේ බිරිඳට කියන කතාවක් තියෙන්නේ. දැන් හැබැයි භාවනා කරන කෙනෙකුට ඒකේ අර්ථය ඊට වඩා වෙනස් විදිහට තමයි තේරෙන්නේ. දැන් අපි ලෝකයේ දකින්නේ තමන්ගේ සිතේ ස්වභාවයට. තමන්ගේ සිතේ මොන ස්වභාවයක්ද පවතින්නේ ඒ විදිහට තමයි අපිට ලෝකෙ පේන්නේ. භාවනා කරන යෝගියෙකුට ලෝකේ පේන විදිහ තමයි නැත්නම් සින්දුවක් අහනකොට ඒකේ අර්ථය භාවනා කරන කෙනෙකුට වැටහෙන විදිහට තමයි මම කියන්න හදන්නේ. ඒක පොදුවේ සියලු භාවනා යෝගීන්ට අදාළ නැහැ. නමුත් මම භාවනා කරන කෙනෙක් විදිහට නැත්නම් සිහිය පිහිටුවන කෙනෙක් විදිහට සතිමත් වෙන කෙනෙක් විදිහට මට ඒකේ අර්ථය වැටහිච්ච විදිය තමයි මම මේ කියන්න හදන්නේ. එතකොට මේ ගීතය මට භාවනා උපදෙස් ලබා දෙන මගේ ගුරු ස්වාමින් වහන්සේ ඔය ධර්ම සාකච්ඡාවලදී මේකේ මුල් පද කීපය කියනවා. උන්වහන්සේ කියලා බොහෝම ඒ කියන්නේ ලොකු ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා මට මේ සින්දුව නිතර සිහියෙන් අහන්න පුරුදු වුණා. ලොකු ස්වාමීන් වහන්සේ මොකක්ද මේ අපිට දෙන්න හදන පණිවිඩය කියන එක මට වටහා ගන්න. ඉතින් මේ වෙනකොට මට වැටහිච්ච විදිය තමයි මම මේ විදිහට ඔයාලට යොමු කරන්නේ. එතකොට මේ සිහිය නේද? නැත්තම් සතිය පාලියෙන් සතිය කියනවා, සිංහලෙන් සිහිය කියනවා. මේ සිහිය කියන කෙනා තමයි නේද? සිහිය තමයි මේ ගීතේ කියන්නේ කියන එක අපි අනුමාන කරගමු. ඊට මේ සිහිය තමයි මේ කතාව කියන්නේ. එතකොට එයා මැනිකේ කියලා ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේ කයට. තමන්ගේ කයට මේ සතිය නැත්තම් සිහිය කියන කෙනා තමයි මේ කතාව කියන්නේ කියන එක අපි ගමුකෝ. එතකොට මේ සිහිය කියනවා කයට මැනිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා. කොච්චර ආදරේ කිව්වත් මා ගැන අවිශ්වාස වෙනවා. ඉවසලා අන්තිමේදී මට හරි කේන්ති යනවා. ඔන්න ඔය ටික අපි අරන් බලමු. දැන් නිවන් දැක ගන්න නම් මේ සිහිය පුරුදු කරන්න එපා. එතකොට දැන් සිහිය පුරුදු කරන්න ආරම්භය අපි දෙන්නේ කයට සිහිය ගන්න එක. කයට සිහිය ගත්තාම දැන් පළවෙනියෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපි ඉඳගෙන ඉන්න ඉරියව්වට සිහිය ගන්න කියලා. එතකොට මේ කයට සිහිය ගත්තම කයේ දැනීම් නෙන්නේ නේද? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවට දැනීම, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බවට දැනීම, ඇවිදිනකොට ඇවිදින බවට දැනීම, හාන්සි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්න බවට දැනීම නේද? ඊළඟට කයේ හුස්ම දැනීම, කයේ වේදනා දැනීම එහෙමනේ. එතකොට මෙන්න මේ කයට සිහිය ගත්තම මෙන්න මේ දැනීම් වලට හිත කැමති නෑ. මොකද හිත පුරුදු වෙලා ඉන්නේ හැමතිස්සෙම බාහිර ලෝකෙ විඳින්න. හිත කැමති බාහිර රූප, බාහිර ශබ්ද නේද? හිත කැමති පුරුෂයෙක්ගේ හිත කැමති බාහිර ලෝකේ ඉන්න ස්ත්‍රියගේ රූපේ විඳින්න. ස්ත්‍රිය කැමති බාහිර ලෝකේ ඉන්න පුරුෂයෙක්ගේ රූපේ විඳින්න වැඩියෙන්ම. ඉතින් ඊට අමතර ඔය පාට සත්තු, පාට මල් ඕව විඳිනවා. මේ S2 හරහා හිත. ඊළඟට බාහිර ශබ්දය දැන් ඔය සින්දු අහනවා නේද? ඉතින් වැඩියෙන්ම පුරුෂයෙක් කැමති ස්ත්‍රියගේ හඬට, ස්ත්‍රියගේ කටහඬට. ස්ත්‍රිය කැමති පුරුෂයෙක්ගේ කටහඬට. ඊළඟට ගඳ සුවඳ විඳින්න නේද? ස්ත්‍රිය කැමති වඩාත්ම සුවඳ තමයි පිරිමියාගේ දහඩිය ගඳට. ඉතින් පිරිමියා කැමතිත් ඒ ස්ත්‍රී කියන සංඥා වෙන ස්ත්‍රියගේ ඒ යම් අපි කියමු සුවඳ විලවුන් පාවිච්චි කරනවා නම් ඒ සුවඳ විඳින්න තමයි පුරුෂයා කැමති. ඊළඟට මේ එක જાති රස නේ, දිවට රස, කයට පහස. ඉතින් පුරුෂයෙක් කැමති ස්ත්‍රී පහසට, ස්ත්‍රී කයේ පහසට, ස්ත්‍රිය කැමති පුරුෂයාගේ කයේ පහසට. ඒවා විඳින්න තමයි කැමති. ඉතින් ඒ සිත කැමති කියන්නේ ඊළඟට මේ සිතට පරණ දේවල් මතක් කර විඳින්න, අලුත් දේවල් හිතා විඳින්න තමයි කැමති. බාහිර ලෝකෙ විඳින්න තමයි හිත කැමති. ඉතින් භාගතුන් වහන්සේ අපිව ඔතනින් ගලවලා ගන්නවා. මොකද ඒ විඳීම හින්දා මේ බාහිර ලෝකයේ විඳීම නිසා අපි කෙලවරක් නැති ඉපදී මැරි කෙලවරක් නැති දුකකටපත් වෙනවා. ඒ නිසා මේ අපි ඔතනින් ගලවලා ගන්න භාගතුන් වහන්සේ අපිට දෙනවා පළවෙනි පියවර විදිහට කයට සිත ගන්න, කයට සතිය නැත්නම් සිහිය ගන්න කියලා. එහෙම කයට සිහිය ගත්තාම ඔන්න මේ කයේ දැනීම් තමයි එන්නේ. හුස්ම දැනෙනවා, වේදනා දැනෙනවා නේද? එතකොට ඔන්න හිත කැමති නෑ මේ හුස්ම දැනෙනවට. හුස්මේ සිහිය තියන්න හිත කැමති නෑ. වේදනාවේ සිහිය තියන්න හිත කැමති නෑ. මොකද එයාට පුරුදු බාහිර ලෝකේ හිත තියලා. බාහිර ලෝකේ සිහිය තියලා. එයා මේ බාහිර ලෝකේ සිහියෙන් ඉන්න තමයි කැමති. බාහිර ලෝකයේ පිළිබඳව සිහියෙන් නෑ එයා. හිත කැමති බාහිර ලෝකෙට යන්න නේද? එළියට යන්න. මේ හැබැයි බුදුහාමුදුරු කියන නිසා මෙයා කයේ සිහිය පවත්වන්න උත්සාහයක් දරනවා. හැබැයි කැමති නෑ කියන නිසා තමයි කරන්නේ. ඉතින් මේ භාගතුන් වහන්සේ කියන නිසා කයේ සිහිය පවත්වන්න ගියාට එයාට අර
හුස්ම පිළිබඳව සිහිය දිගටම පවත්වන්න ගියාම ඒක අමාරුයි. වේදනාවේ සිහිය දිගටම පවත්වන්න ගියාම අමාරුයි. එතකොට එයාට පොඩ්ඩක් කේන්ති අරන් කියලා නේද? කියලා අර හිතගෙන වෙන වැඩකට යන්න හිතෙනවා. නැත්තම් සක්මන් කර කර ඉන්නවනම් සක්මන දාලා වෙන වැඩකට යන්න හිතෙනවා. මේ හැබැයි එහෙම ගියාට ආයේ එයාට දැන් හිත හුස්මේ තියෙන හිත ඉතින් වෙන කල්පනාවකට යනවා. මොකද එයා හුස්මට කැමති නෑ. හුස්මත් එක්ක වැඩි වෙලා ඉන්න බෑ. ඒ නිසා එයා වෙන කල්පනාවකට යනවා. ඒ ගියාට එයා ආපහු මේ කයට එනවා. එයා ගියාට මොකද ආපහු කයට එනවා. මොකද මේ එයාට එයාගේ වැඩේ කරගන්න ඕනිනේ. නේද? එයාගේ තියෙනවා අභිප්‍රායක් අරමුණක්. ඒක ඉෂ්ට කරගන්න ආපහු කයටම එන්න සිද්ධ වෙනවා. අන්න ඒක මෙතනදී කියනවා. මෑනිකේ මම ආයේ ගෙදර එනවා. මොකද මට තියෙනවා කරගන්න පොඩි වැඩක්. ඒ නිසා මං ආයේ එනවා. ගෙදර එනවා. මට හරි කේන්ති යනවා. ඉතින් ගෙදර ආවට මට හරි කේන්ති යනවා. ගෙදර ආවට වැඩි වෙලා ඉන්න බෑ. මොකද මං අකමැති දේවල් තමයි මේ කයේ තියෙන්නේ. කයේ සිද්ධ වෙන්නේ. මම මේ හුස්මට වේදනාවට කැමති නෑ. නේද? මට හරි කේන්ති යනවා. ඒ නිසා කොච්චර ආදරේ කිව්වත් මා ගැන අවිශ්වාස වෙනවා. ඒ කියන්නේ මේ මම ගෙදරින් එළියට ගියාට මං මේ කයට ආදරේ නිසා මං ආයෙ එනවා. මම මේ කයට ආදරේ නිසා ආවට මේ කය ඒක පිළිගන්නේ. මම මේ කයට ආදරේ වුණාට කය මාව අවිශ්වාස කරනවා. කය විශ්වාස කරන්නේ මං එයාට ආදරේ කියලා. නේද? ඔයා මාව විශ්වාස කරන්නේ මං ආදරේ කියලා. ඒතර හැමතිස්සෙම අවිශ්වාස කරනවා මේ කය මාව. ඒ නිසා ඉවසලා මේ අන්තිමේට මට හරි කේන්ති යනවා. මේ කයත් එක්ක කොච්චර ආදරෙන් ඉන්න ගියත් ඒක ටික වෙලාවයි. මේ කය මාව මේ රඳව ගන්න දන්නේ. මං කයට ආදරේ නිසා තමයි මම මේ එන්නේ. එළියට ගියාට මං එන්නේ. ඒ ආවට මේ කය මාව රඳව ගන්න දන්නේ. ඒ නිසා මට හරි කේන්ති යනවා. ඉතින් අන්න ඒ ටික කියන ඊළඟට කියනවා ගහන්න බනින්න හිතට දුකයි මට ගෙදරින් පිට වෙනවා. ගහන්න බනින්න හිතට දුකයි මට ගෙදරින් පිට වෙනවා. මින්පසු එන්නේ කියලා ගියත් මම ආයේ ගෙදර එනවා. අන්න එතන තමයි ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ කයට ගහලා බැනලා මේ වැඩේ කරන්න බෑ නේද? ඒක දුකයිනේ කයට ගහලා බැනලා මෙල්ල කරගන්න, මට්ටු කරගන්න, ආදරේ ලබා ගන්න බෑනේ. මේ එනිසා ඒක කරන්න බෑ. ගහන්න බනින්න හිතට දුකයි මට. ඒ නිසා මං ගෙදරින් පිට වෙනවා. මේ වේදනාවත් එක්ක ඉන්න, හුස්මත් එක්ක ඉන්න රණ්ඩු වෙලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ආදරෙන්ම කරන්න ඕනේ. හැබැයි වැඩි වෙලාවක් මේ ආදරේ පවත්වන්නත් බෑ. මොකද මේ නුහුරුයි. ඒ නිසා මම ගෙදරින් පිට වෙනවා. ආයෙන්නේ නැහැ කියලාම තමයි ගෙදරින් පිට වෙන්නේ. හාපෝ මට නම් ආයෙ භාවනා කරන්න බෑ. මේක හරි අමාරුයි. මේ වේදනාව දිහා බලාගෙන ඉන්න, හුස්ම දිහා බලාගෙන ඉන්න. මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මම නම් ආයෙ භාවනා කරන්නේ මේ කයට සිහිය ගන්නෑ කියලා වෙන කල්පනාවක් ඔස්සේ ගියාට මොකද මම ආයෙ ගෙදර එනවා. මේ සිත පිට ගියාට ආයෙ කයට එනවා. අන්න ඒ ටික තමයි කියන්නේ. සිත වෙන වෙන කල්පනාවලට ගියාට ආයෙ කයට එනවා. ඒ කයට ඇවිල්ලා ආයෙ හුස්ම සිහිය පිහිටනවා.
ආයෙත් එකකින් ඒක ඉවසීම නෑ හුස්මත් එක්ක රැඳෙන්න. ඒ නිසා ආයෙත් එළියට යනවා. ඉතින් මේක ගහලා බැනලා රණ්ඩු වෙලා කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි. යාළු වෙලාම කරගන්න ඕනි. ඉතින් මේ යාළුකම වැඩි වෙලා පවත්වන්න බැරිකුට මට කේන්ති යනවා. ඉතින් කේන්ති ගිහිල්ලා මං එළියට ගියාට මොකද? මම ආයෙ එනවා. වේලා බොහොම දුක් වීලා ඇය අඬාවි කඳුළු සලාලා කඳුළු පෙරාලා හැමදාමත්ම මෙහෙම සිතාලා කොහොම ඉන්නද මම ඉවසාලා. ඒ කියන්නේ මේ කය දැන් මේ කය දාලා මේ සිහිය වෙන කල්පනාවකට ගියොත් මේ කය දාලා සිහිය පිටට ගියාට මේ කයටත් සිහිය නැතුව ඉන්න බෑ වගේ කියලා සිහිය හිතන්නේ සතිය හිතන්නේ කයට සතිය නැතුව ඉන්න බෑ කියලා. ඉතින් කයේ දාඩිය ගලනවා නේද? කයේ දාඩිය වැగిරෙනවනේ. එතකොට සිතට දැනෙනවා සිහියට දැනෙනවා මේ කයට මාව ඕනි. ඉතින් මේ හැමදාමත් එහෙමයි. ඒ කියන්නේ කය දාලා සතිය එළියට ගියාට මේ අර දාඩිය ගලන ස්වභාවයෙන් නේද? හිතන්නේ මේ සතිය හිතන්නේ කයට සතිය නෑ බෑ වගේ. ඉතින් මේ හැමදාමත් එහෙමයි. ඒ කියන්නේ කය දාලා සතිය එළියට ගියාට මොකද? ඒ කයේ දාඩිය ගලනකොට ආපහු කයට සතිය නැතුව බෑ වගේ තේරෙනවා. ඉතින් හැමදාම මෙහෙමයි. දමා ගහලා ගියාට මොකද? ආය ඕනි. එයාට මාව ඕනි කියලා මට තේරෙනවා. ඉතින් කොහොමද ඉවසලා ඉන්නේ? එයාට මාව ඕනි. ඒ නිසා මම ආපහු ගෙදර එනවා. ඉතින් ඒ ආවට ආපහු දැන් එයාට මාව ඕනි කියලා මට තේරෙනකොට මං එනවා. ඒ ආවට මොකද? මම යනවා යන්න ඈ දාලා මගේ ඉවසුම මට නැති වීලා ඇවිදින් මාව සොයාලා එක්කන් යයි අඬා වැළපීලා. ඒ කියන්නේ මං ආපහු ආවට එයාට මාව ඕනි කියලා මේ කයට සතිය ඕනි කියලා තේරෙනවා. එතකොට මං ආපහු කයට එනවා. ඒ ආවට ඉන්නත් බෑ නේද? මගේ ඉවසීම නැති වෙලා මං ආපහු එළියට යනවා. ආපහු එළියට ගියාම මේ මගේ ඉවසීම නැති වෙලා මං ගියාට ආපහු ඇය ඇවිදින් මේ කය ආපහු මාව ඉල්ලනවා. ආපහු ඇවිල්ලා මාව එක්කගෙන යනවා. කියන්නේ කය මේ කය ආරාධනා කරනවා ආපහු කයට එන්න කියලා කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ කයයි සිතයි නැත්නම් මේ කයයි සිහියයි කියන එක මේ හරියට මේ දීගයක් කනවා වගේ නේද? මොකද මේ පිරිමියා හැමතිස්සෙම කැමති එළියට යන්න. පිරිමියා කැමති වටපිට බලන්න, නිදාසේ ජීවත් වෙන්න නේද? මේ හැබැයි පිරිමියා හිතනවා මේ පුරුෂයා හිතනවා ගැහණියට මාව නැතුව බෑ, බිරිඳට මාව නැතුව බෑ. ඒ නිසා මම ගෙදර යන්න ඕනි කියලා. ගෙදර ආවට ආපහු දෙන්නට වැඩි වෙලා සමගියෙන් ඉන්නත් බෑ. නේද? දෙන්නට වැඩි වෙලා ඉන්න බෑ. ආපහු පිරිමියා කේන්ති අරගෙන එළියට යනවා. එළියට ගියාට එයා හිතනවා බිරිඳට මාව නැතුව බෑ. මම ආපහු යන්න ඕනි. එයා පව් නේද? අන්න එහෙම කතාවක් තමයි මේ භාවනාවේදීත් වෙන්නේ. මේ සතිය කයට ආදරය කරගෙන නේද? බොහොම කය මෙල්ල කරගෙන කයට ඇතුළු වුණාට මේ සතියට කයත් එක්ක වැඩි වෙලා රැඳෙන්න බෑ. ඒ නිසා එයා එළියට යනවා. එළියට ගියාට ආයෙ සතිය හිතනවා මම නැතුව එයාට බෑ කියලා. ආපහු සතිය මේ කයට එනවා. හරියට අර husband and wife වගේ මේ කයයි සිතයි දෙක. ඉතින් නිවන් දකින්නකම් මේ දෙන්නගේ මේ සටන මේ කයෙහි සිතේ සටන
නිවන් දැකලා නේද? නිර්වාණය අවබෝධය කරගන්න කම්ම මෙන්න මේ ගීතයේ දෙන අර්ථය මෙන්න මේ භාවනා යෝගියා තුල ක්‍රියාත්මක වෙනවා. රෝස මලක් වගේ ඇගේ මූණේ පිං බර පෙනුමයි මට ඕනේ. තව ලස්සන මල් හමු වන්නේ රෝස මලයි මගේ හිත ගන්නේ. කියන්නේ මේ මෙතන මේ කයට තමයි රෝස මල කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ කොච්චර තව කයවල් නේද? තව වෙන වෙන කයවල් තියෙනවනේ වෙන වෙන ශරීර තිබ්බට ඒ ශරීරවල් වලින් මට වැඩක් නැහැ. නේද? මං කැමති මගේ ශරීරයට. මොකටද? මගේ තියෙන අරමුණක් නිවන් දැක ගන්න. ඒ අරමුණ ඉෂ්ට කර ගන්න නම් මට මගේ කයත් එක්ක යාළු වෙලා ඉන්න වෙනවා. ඒ නිසා කොච්චර තව ශරීරවල් තිබ්බට මට ඒ වගේ වැඩක් නැහැ. මගේ හිත ගන්න මගේ ශරීරය කියලා මේ හැම තිස්සෙම මේ සතිය කැමති මේ තමන්ගේ කයත් එක්ක යාළු වෙලා පොඩි මොකක්ද ඒකට චාටුවක් දාලා වැඩේ කරගන්න තමයි බලන්නේ. වෙන මලක් සොයා මම යන්නේ මේ මල වෙන කාටත් දෙන්න විපතක් කිසි දවසක වෙන්න මගේ ආදරේ ඈ හඳුනන්න මැනිකේ මම ආයේ ගෙදර එනවා. අනේ එතන කියන්නේ ඒ කියන්නේ මම වෙන ශරීරවල් වෙන කයවල් හොයාගෙන යන්නේ ඉස්සර නම් ඉතින් නේද? ඉස්සර නම් දකින කයවල් පස්සේ ගියානේ. මම දැන් එහෙම යන්නේ එතකොට හැබැයි මේ කය වෙන කෙනෙකුට දෙන්නෙත් නැහැ. නේ දැන් ඉස්සර නම් මම වෙන කයවල් හොයාගෙන ගියා. එතකොට මගේ කයත් මං හිතූ අයට දුන්නා. දැන් එහෙම බෑ. මං වෙන කයවල් හොයාගෙන යන්නෙත් නැහැ. මගේ කය වෙන කාටවත් දෙන්නෙත් නැහැ. මොකද මගේ කය මට වටිනවා නිවන් දැක ගන්න. ඒ නිසා මම මේ කයට කිසි විපතක් වෙන්න දෙන්නේ නැහැ. නේද? කිසිම කරදරයක්, බාධාවක්, විපතක් අනතුරක් වෙන්න දෙන්නේ නැහැ. මම මේ කය පරිස්සම් කරනවා. හැබැයි මේ කය දන්නේ මං එයාට කොච්චර ආදරෙයිද කියලා. එයාට බෑ මාව තේරුම් ගන්න. මේ කයට බෑ මාව හඳුනා ගන්න. මම මේ කයට හරි ආදරේ. මම මේක කාටවත් දෙන්නේ නැහැ. මම වෙන කයවල් පස්සේ යන්නෙත් නැහැ. මොකද මේ කය තමයි මාව නිවන් දක්කන්නේ. මේ කය තමයි ඉපදී මෙරි යන සංසාර ගමනේ මාව මුදවගන්නේ මේ මගේ කය. හැබැයි මම මෙයාට කොච්චර ආදරේද කිව්වොත් හැබැයි යා මගේ මේ ආදරේ හඳුනන්නේ නැහනේ කියලා කියනවා. ඉතින් මේ කය දන්නේ මේ සතිය කොච්චර යාට ආදරේද කියලා. මොකද මේ කය හරි වටිනවා. මේ කය තමයි මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව. මොකද මේ කය තමයි මාව නිවන් දක්කන්නේ. කවුද මේ කියන්නේ? සිත. තෙරුවන් සරණයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ සින්දුව නැවත අහලා ඔයාලගේ අධ්‍යාත්මික ජීවිතේට මේක අදාළ කරගන්න පුළුවන්. ඉතින් සින්දුවක් අහලා රාගය අවුස ගන්නවට වඩා ඒ සින්දුවක් අහලා නිවන් දැක ගන්න උපකාර කරගන්න පුළුවන් ඒකේ අර්ථය. ඉතින් මේ සරලව කිව්වේ මේක ඇත්තටම ගැඹුරු ගත්තොත් මේ තුල තියෙනවා තන්නේ කරම භාවනා යෝගියෙක්ගේ ඒ නිවන් අවබෝධ කරගන්න වීරය මේ ගීතයේ ගැබ්බෙලා තියෙනවා. ඉතින් මේ සරලව කිව්වේ එකක් අර තව කෙනෙකුට කියනකොට ඒ අර්ථය සරල වෙනවා. නමුත් ඒක Tamanට වැටහෙන දේ, Tamunට මේකෙන් වැටහෙන දේ සම්පූර්ණයෙන්ම එළියට කියන්න අමාරුයි. Tamanට වැටහෙන දේ, අවබෝධ වෙන දේ තව කෙනෙකුට කියන්න අමාරුයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේක
උදාහරණයකට අරගෙන මේ ගීතයක් කොහොමද සිහියෙන් අහන්නේ කියලා පුරුදු වෙන්න. නම් හැමෝටම තෙරුවන් සරණයි. මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා මැනිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා